object oriented programming මේ වචන ටික ඇහෙනකොට පොඩ්ඩක් සංකීර්ණයි අමාරු දෙයක් කියලා හිතනෝ නේද? හැබැයි ඇත්තටම එහෙම බය වෙන්න දෙයක් නෑ. අපි මේ පැහැදිලි කිරීමෙන් බලමු මේ සංකල්පය පිටිපස්සේ තියෙන මූලිකම අදහස් ටික. හරිම සරලව පියවරෙන් පියවර දෘශ්‍ය රූපත් එක්ක තේරුම් ගන්න. අපි මේ ගමන පටන් ගන්න කලින් පොඩ්ඩක් හිතමු. ඇත්ත ලෝකයේ තියෙන දේවල් කොහොමද එකිනෙකට එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්නේ? මේ සංකල්පයේ තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමයි හැමෝගෙම වගේ ගෙවල් වල තියෙන දෙයක්. ඒ තමයි රූපවාහිනියයි ඒකේ රිමෝට් එකයි. බලන්න මේ දෙක ඇතුලේ කොච්චර සංකීර්ණ තාක්ෂණයක් තිබුණත් අපි පාවිච්චි කරද්දී ඒ දෙක කොච්චර සරලව සුමටව එකට වැඩ කරනවද නේද? අනේ වගේ අන්තර්ක්‍රියාවක්. ඉගන්නේ දේවල් එකිනෙකට එක්ක සම්බන්ධ වෙන විදිහ ආදර්ශනීය කරන්න තියෙන හරිම ප්‍රබල ක්‍රමවේදයක් තමයි object oriented එළඹුම කියන්නේ. මේක හරියට අපි ඇත්ත ලෝකයේ දිහා බලන විදිහටම මෘදුකාංග දිහාත් බලනවා වගේ දෙයක්. හරි. එහෙනම් අපි යමු මේකේ පළවෙනි සහ මූලිකම සංකල්පයට. ඒ තමයි classes සහ objects. මේවා තමයි object oriented ක්‍රමයේ මූලිකම ගොඩෝල් දෙක කිව්වොත් හරි. හොඳයි. හිතන්නකෝ ක්ලාස් එකක් කියන්නේ හරියට ගෙයක් හදන්න කලින් අඳින බ්ලූප්‍රින්ට් එකක්. එහෙම නැත්නම් සැලස්මක් වගේ දෙයක්. නිකමට හිතන්න ඒ සැලස්මේ පැහැදිලිවම තියෙනවනේ ගේ කොයි වගේද, කාමර කීයක් ඕනේද, දොරවල් ජනෙල් තියන්න ඕන කොහෙද කියන හැමදේම. අන්න ඒ වගේ තමයි ක්ලාස් එකකින් කරන්නේ ඔබ්ජෙක්ට් එකක තියෙන්න ඕන ලක්ෂණ, ඒ කියන්නේ ගුණාංග සහ ඒකේ හැසිරීම, ඒ කියන්නේ ක්‍රියාකාරකම් මොනවද කියලා හරියටම නිර්වචනය කරන එක. මෙන්න බලන්න මේ තියෙන්නේ patient කෙනෙක්, ඒ කියන්නේ රෝගියෙක් ගැන හදපු ක්ලාස් සටහනක්. මේකෙන් ප්‍රධාන කොටස් දෙකක් පෙන්වනවා. එකක් තමයි patient කෙනෙක් දන්න දේවල්. ඒ කියන්නේ එයාගේ නම, ලිපිණය වගේ දේවල්. අපි ඒවට කියනවා attributes කියලා. අනිත් එක තමයි patient කෙනෙක්ට කරන්න පුරුවන් දේවල්. උදාහරණයක් විදිහට appointment එකක් දාගන්න එක. අපි ඒවට කියනවා methods කියලා. එතකොට object එකක් කියන්නේ මොකක්ද? ඒ තමයි අර බ්ලූප්‍රින්ට් එක එහෙම නැත්නම් ක්ලාස් එක පාවිච්චි කරලා හදන නියම දෙයක්. patient කියන්නේ බ්ලූප්‍රින්ට් එක නම් නමක් සහ ලිපිණයක් තියෙන ඇත්තම රෝගියෙක් තමයි object එක වෙන්නේ. හරි. දැන් අපිට තියෙනවා objects. එතකොට ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ වෙන්වෙන්ව තියෙන objects එකිනෙකා එක කතා කරන්නේ. එහෙම නැත්නම් sannivedanaya කරන්නේ කොහොමද කියන එක. මූලාශ්‍රයේ සඳහන් වෙන විදිහට පද්ධතියක් තුල objects එකට වැඩ කරන්නේ ඔවුන් මේ කරන්නේ එකිනෙකාට පණිවිඩය යවීමෙන්. මේ කතාවෙන් objects වල තියෙන අන්තර්ක්‍රියාකාරී ස්වභාවය, ඒ කියන්නේ එකිනෙකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන විදිහ හොඳටම පැහැදිලි වෙනවා. මේ බලන්න මෙතනදී customer කියන object එක order කියන object එකට පණිවිඩය, ඒ කියන්නේ message එකක් යවනවා. මොකටද? ඒ order එකේ status එකේ කියන්නේ තත්ත්වය දැනගන්න ඉල්ලලා. අන්න ඒක තමයි message එකක් කියන්නේ. ඒක object එකක් තවත් object එකකින් මොකක් හරි ක්‍රියාවක් කරලා දෙන්න කියලා ඉල්ලන එක. අපි අපේ මුල් උදාහරණයක ආයෙත් ගියොත් රිමෝට් එකේ channel මාරු කරන බොත්තමක් ඔබන එක කියන්නේ TV object එකේ තියෙන change channel හරි TV එක on කරන බොත්තම ඔබන එක power on හරි කියන method එක ක්‍රියාත්මක කරන්න යවන message එකක්. හරිම සරලයි නේද? හොඳයි. objects එකිනෙකාට messages යවනවා කියලා අපි දැන් දන්නවා. TV එකේ channel මාරු කරන්න remote එකේ button එක ඔබනකොට TV එක ඇතුලේ මොකද වෙන්නේ කියලා අපි දැනගන්න උනද? ඒ circuit වැඩ කරන විදිය නෑ නේද? අන්න ඒ සංකල්පයට තමයි අපි දැන් එන්නේ. ඒකට කියනවා black box මූලධර්මය. එහෙමත් නැත්නම් encapsulation. මේකේ හරය තමයි information hiding. ඒ කියන්නේ තොරතුරු සැඟවීම අන්නෝද. සරලවම කිව්වොත් encapsulation කියන්නේ object එකක දත්ත, ඒ කියන්නේ attributes සහ ඒකේ හැසිරීම, ඒ කියන්නේ methods ඔක්කොම එකට එකතු කරලා එක ස්වයං අන්තර්ගත ඒකකයකට, ඒ කියන්නේ පැකේජ් එකකට දාලා වහන එක. මේක හරියට රේස් කාර් එකක් පදවනවා වගේ දෙයක්. රියදුරාට වැදගත් වෙන්නේ කාර් එක පදවන්නේ කොහොමද කියන එක විතරයි. එන්ජින් එක ඇතුලේ මොකද වෙන්නේ, පිස්ටන් වැඩ කරන්නේ කොහොමද කියන දේවල් එයාට අදාළ නැහැ. encapsulation කියන සංකල්පයෙන් වෙන්නේත් ඒකමයි. ඇතුලේ තියෙන සංකීර්ණ දේවල් ඔක්කොම හංගලා ඔබ්ජෙක්ට් එකක් පාවිච්චි කරන්න අවශ්‍ය කරන සරල ක්‍රම ටික විතරක් එළියට දෙනවා. ඉතින් මේක ඇයි මෙච්චර වැදගත්? එකක් තමයි අනපේක්ෂිත ගැටලු ඇති වෙන එක අඩු කරනවා. මොකද එක තැනකට වෙනස්කමක් කරාම ඒක අනිත් තැන් වලට බලපාන එක නවතිනවා. අනික මෘදුකාංග වෙනස් කරන්නයි නඩත්තු කරන්නයි හරිම පහසුයි. හරියට පරිගණකයේ මොනිටරේ කැඩුනම මුළු පරිගණකයම අයින් කරන්නේ නැතුව මොනිටරේ විතරක් මාරු කරනවා වගේ වැඩක්.
හරි. අපි දැන් බලමු ඊළඟ වැදගත් සංකල්පය. ඒ තමයි ක්ලාස් අතර තියෙන සම්බන්ධතා සහ කේත නැවත නැවත භාවිතා කිරීමේ බලය. ඉන්හෙරිටන්ස්. ඒ කියන්නේ උරුම වීම. මේක හරියට පෞලක ලක්ෂණ වගේ. දරුවන්ට දෙමව්පියන්ගෙන් ගතිගුණ උරුම වෙනවා වගේම ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් ලෝකෙදිත් සබ් ක්ලාස් එකට, ඒ කියන්නේ චයිල්ඩ් ක්ලාස් එකට, තමන්ගේ සුපර් ක්ලාස් එකෙන්, ඒ කියන්නේ පේරන්ට් ක්ලාස් එකෙන් ලක්ෂණ සහ හැසිරීම් උරුම කරගන්න පුළුවන්. මේකෙන් ලැබෙන ලොකුම වාසිය තමයි එකම කෝඩ් එක ආයෙ ලියන්න ඕන නැති එක. මේ රූපයෙන් අර පෞල් ගහ වගේ සම්බන්ධය හොඳටම පේනවා. බලන්න ස්ටුඩන්ට් ඒ කියන්නේ ශිෂ්‍යයයි ටීචර් ඒ කියන්නේ ගුරුවරයයි කියන දෙගොල්ලොම පර්සන් ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ පුදු ලක්ෂණ උදාහරණයක් විදිහට නම වයස වගේ දේවල් බෙදාගන්නව නේද? මේ තියෙන්නේ අර සම්බන්ධයම පෙන්වන තාක්ෂණික රූපසටහනක් UML ඩයග්‍රෑම් එකක්. මේකෙන් පැහැදිලිවම පෙන්නනවා පර්සන් කියන මූලික ක්ලාස් එකේ තියෙන පොදු ලක්ෂණ ස්ටුඩන්ට් සහ ටීචර් කියන විශේෂිත ක්ලාස් වලට උරුම වෙන විදිහ. හොඳයි. අපි එනවා මේකේ අවසාන සහ සමහර විට බලවත්ම මූලික සංකල්පයට. ඒ තමයි පොලිමෝර්ෆිසම්. පොලිමෝර්ෆිසම් මේ වචනේ තේරුම බොහෝ ආකාර කියන එක. ඒ කියන්නේ විවිධ ඔබ්ජෙක්ට්ස් වලට එකම මෙසේජ් එකට එකම ඉල්ලීමට Tamanටම ආවේනික අනන්‍ය විදියට ප්‍රතිචාර දක්වන්න තියෙන හැකියාව. මේක උදාහරණ වලින් තේරුම් ගත්තම හරිම ලේසි. හිතන්න ඕපන් කියන මෙසේජ් එක ගැන. ඒක දොරකට එවුවොත් දොර ඇරෙයි. ජනේලයකට එවුවොත් ජනේලය ඇරෙයි. බැංකු ගිණුමකට එවුවොත් අලුත් ගිණුමක් විවෘත වෙයි. එකම මෙසේජ් එක. ඒත් ප්‍රතිඵල වෙනස්. ඒ වගේම තමයි රවුමකට, කොටුවකට, ත්‍රිකෝණයකට draw yourself කියලා එකම මෙසේජ් එක යවුවොත් අපිට ලැබෙන්නේ වෙනස් හැඩ තුන. ඉතින් අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න එකම පණිවිඩයක්, එකම ඉල්ලීමක් හැම ඔබ්ජෙක්ට් එකකටම පුළුවන් නම් Tamanටම ආවේනික විදියට තේරුම් අරන් ක්‍රියාත්මක කරන්න. හිතන්නේ ඉතින් මොන තරම්නම් නම්‍යශීලී බලවත් දේවල් නිර්මාණය කරන්න පුළුවන් වෙයිද?